නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉමේච සුබද්ද ඉමේච කෝස් ඉමස්මින් කෝ සුබද්ද ධම්ම විනයේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ උපලබ්ධති ඉදේව සුභද්‍ර සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ ශුඤ්ඤා පරප්පවාදා සමනේහි අඤ්ඤේති ඉමේච සුභද්ද භික්ඛු සම්මා විහෙරෙය්‍යං අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්සාති මහා සංඝරත්නයන් අවසරේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වසරක් ලොවට අමා දහම් වැසෙව්වා. ඒ කාලය තුල සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙන නිවනට පත් කළා. ඒ අතරතේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ සමග පූර්ව ජාතියේ එකට පින්කම් කරපු මහා පින් ඇති කෙනෙක් හිටියා සහෝදරයෙක්. එතුමා අපේ බුද්ධ ශාසන කාලයේහි නිවන් දකින්න පතාගෙන ඇවිත් තිබුණ නමුත් බාහිර පැවිද්දෙන් පැවිදි වෙලා හිටියේ. අවුරුදු 45ක් තිස්සේ එතුමා සොයමින් සිටියා ලෝතර බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා. සම්මුඛෝනේ නැහැ. අවසාන දවසේදී කුසිනාරා නුවර උපවත්තන සල්වනයේට පැමිණියා. ආනන්ද ස්වාමින් වහන්සේගෙන් අසා සිටියා මට අවසරද බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න. ආනන්ද ස්වාමින් වහන්සේ පිළිතුරු දුන්නේ බුදුරජාණන් වහන්සේ සනීප මදිව වැඩ ඉන්නේ එනිසා අවසර දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේට මේ වචනේ ඇහුණා. ආනන්ද ස්වාමීන් වහන්සේට විධාන කළ ආනන්දයේ ඔය සුභද්‍ර පරිබ්‍රාජකතුමාට එන්න කියන්නේ. ඉතින් බොහෝම ගෞරවයෙන් ඇවිත් සුභද්‍ර පරිබ්‍රාජකතුමා වන්දනා කොට එකත් පසක වාඩි වෙලා ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි මා වැනි බාහිර පැවිද්දන්ටත් මේ නිවන් සුව ලැබෙනවද? භාග්‍යතුන් වහන්සේ වදාලා සුභද්‍රය මහා කල්ප 91ක් මං ඈතට බැලුවා. ඒ කාලය තුල එකම එක්කෙනයි සුගතියටවත් ගියේ නිවන් දැකේ නැහැ. සුගතියටවත් යන්න ලැබෙන්නේ නැහැ බාහිර තාපසවරුන්ට. ඒ සුගතියට ගියේ අවුරුදු 55ක් අත්කිලමතා නියෝගේ පුරලා ඒ වැරද්ද තේරුම් අරගෙන අත්තර දාලා සැබෑ ආબોධයකින් සිටි නිසයි සුගතියට ගියේ. නමුත් සුභද්‍රය යන් ශාසනයක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවතිනවා නම් එහිදී තමයි මඟඵල නිවන් සුව ලැබෙන්නේ. සුභද්‍රය මගේ මේ බුදු සසුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවතිනවා. සුභද්‍රය මේ ශාසනයේ පමණයි සෝවාන් කියන පළවෙනි ආර්යයන් වහන්සේ. සකදාගාමි කියන දෙවෙනි ආර්යයන් වහන්සේ. අනාගාමි කියන තුන්වෙනි ආර්යයන් වහන්සේ සහ රහතන් වහන්සේ කියන සතරවෙනි ආර්යයන් වහන්සේ පහළ වෙන්නේ මේ බුදු සසුනේ පමණයි. ශුඤ්ඤා පරප්පවාදේහි පරප්පවාදා සමනේහි අඤ්ඤි. අනිකොත් බාහිර ශාසනයන්හි මාර්ගඵලාභීන් පහළ නොවන බැවින් ඒවා නිවනින් හිස්. ඉමේච සුබද්ද භික්ඛු සම්මා විහෙරෙය්‍යුං. සුබද්‍රේ මගේ මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස සම්්‍යක් විහෙරණයෙන් වාසය කරනවා නම් අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්සේ. මේ ලෝකයේ රහතන් වහන්සේලාගේ හිස් වෙන්නේ නැහැ. රහතන් වහන්සේලාගෙන් හිස් වෙන්නේ නැහැ කියන එක භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරාම මෙතුමා කිව්වා ස්වාමීනි
අනුකම්පාව උපදවා මා පැවිදි කරනසේකවා කියලා. භාග්‍යවතුන් වහන්සේ වදාලා සුභද්‍රයේ බාහිර පැවිද්දෙක් මේ ශාසනයේ පැවිදි වෙන්න කැමති නම් මාස 4ක් පරිවාස පුරන්න ඕනේ. නමුත් පුජ්‍යල විශේෂයේ තියෙනවා. ඒ නිසා ධම්ම පැවිදි වෙන්න පුළුවන් කියලා වෙන ස්වාමින් වහන්සේ කෙනෙකුට පැවරුවා මේ සුභද්‍ර පැවිදි කළා. භාග්‍යවතුන් වහන්සේගෙන් භාවනා උපදේශයක් ලැබුවා. ඒ උයනේම සල් ගහක් මුලට වැඩියා. ගිහින් භාවනා පටන් ගත්තා. පුදුමේ කියන්නේ එකම ආසනයේදී ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විදර්ශනා ඥාන සහිතව සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල පිළිවෙලින් අරහත්යෙන් නිවන් සුව සාක්ෂාත් කළා. ආශ්චර්යයි නේද? අවුරුදු 45කට වැඩි කලක් බාහිර පැවිද්දෙන් සිටියේ නමුත් මේ සැපත ලැබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ සම්මුඛයෙන් ලැබිච්ච උපදේශ පරිද්දෙනුයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව කය හිත වචන පැවැත්වීමෙන් එකම ආසනයකදී මගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න වාසනාවන්ත වුණා. මේක සිදුුනේ එසේ මෙසේලා හේතුවකින් නෙමෙයි. పూర్ව ජාතිවලදී අප්‍රමාණ පාරමී පුරාගෙන ඇවිත් තිබුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේත් මෙතුමත් විපස්සී බුද්ධ ශාසන කාලයේ සහෝදරයෝ දෙන්නේ. මේ දෙන්න විශාල සම්පත් ඇති ධනවත් දෙන්නේ. මේ දෙන්නට තිබුණ සියක් කිරියක විශාල වෙල්යායක් කුඹරක්. මේ කුඹර බොහෝම ශාස්ත්‍රීයක වැවිගෙන එනකොට බාල සහෝදරතුමා කිව්වා අයියන්ඩියේ අපි මේ බණ්ඩි තලලා බුදුපාමොක් සංගරුවනෙක් 68 ලක්ෂයක් සංඝ පිරිසට අපි දානයක් දෙමු නේද? අයියා කැමති උනේ නැහැ. කවදා සිදුවෙන දෙයක්ද මේ ගෝයන් වල බණ්ඩි තාල කැම මේ දානයක් දෙනවා කියන එක මම නම් කැමති නැහැ කිව්වා. මෙතුමා කිව්වේ නම් මම මගේ කොටස වෙන් කරගන්නම් 50 කෙරියක කුමුරු යාය වෙන් කරගෙන සෙනඟ දාලා කොහොම බණ්ඩි තැලුවා. ඒවෙන් හැදුව කිරිබතක්. බොහොම ප්‍රණීත ලෙස කිරිබතක් හැදුවා. බුදුපාමොක් 68 ලක්ෂයක් සංඝයාට දානි දුන්නා. එපමණක් නෙමෙයි. එතුමා හවස් ආරුවේ කුඹරට ගියාම තිබුණාට වඩා අර වී බණ්ඩි වැවිලා. පුදුම ආශ්චර්යයක්. දිට්ඨ ධම්ම විපාකයක්. එතුමා ඒ කුඹුරේ අස්වැනු නෙලාගෙන ප්‍රයෝජන ගන්න ඉස්සර අග්ගස්ය දාන වාර 9ක් දුන්නා. තමන්ගේ සහෝදරතුමත් එකවරක් අග්ගස්ය දානේ දුන්නා. මේ දෙන්නම එකට නිවන් දකින්න පැතුවා. එයින් මේ බාල සහෝදරතුමා කල්ප ලක්ෂයක් පෙරම් පුරාණාපු කෙනෙක්. එතුමා අපේ ශාසනයේ චිර රාත්‍රාඥ රහතන් වහන්සේ වුණා. සියල්ලන්ට පළමුවෙන් පැවිදි වුණා. සියල්ලන්ට පළමුවෙන් මගපල් නිවන් සුව ලැබුවා. නමුත් මේ වැඩිමල් සහෝදරතුමා එවැනි දෙයක් පතාගෙන ඇවිත් තිබුණේ නැහැ. එතුමාට තිබුණේ නිවන් අවබෝධයේ පිණිස ප්‍රාර්ථනාවයි. ඒ නිසා අපේ ශාසනයේ අන්තිම ශ්‍රාවකයා වුණා. සරුවඥන් වහන්සේගේ සම්මුඛයේදී රහත් වෙන අන්තිම ශ්‍රාවකයන් වහන්සේ වුණා. ඉතින් මේ කාරණාව කෙටියෙන් හැඳුන්වුවේ අදත් මේ බුද්ධ ශාසනයේ ජීවමානයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා අවුරුදු 2500කට ඉහතදී. නම ශාසනයේ තාම නෛර්යානිකයි. මේ ශාසනයේ යම් කෙනෙක් අනුපිළිවෙලින් පිළිවෙත් පුරනවා නම් හේතු සම්පත් තිබුණා නම් මාර්ග ප්‍රතිලාභය සඳහා සුදුසු පිළිවෙත් මඟ අනුගමනය කළා නම් ඒකාන්තයෙන් අධිගම ලබන්න පුළුවන්. මෙතන මේ සම්මා විහරණය කියන එක ලස්සනට තෝරනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ. සම්මා විහරණය. යම්කිසි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙනෙක් හොඳින් සීලය රකිනවා. සීලය රකිමින් තවත් අයට ඒ සීලය හොඳින් ආරක්ෂා කිරීමට උපදෙස් දෙනවා, අනුගමනය කරන්න සලස්වනවා. අන්න ඒක සම්මා විහරණය. තව කෙනෙක් සමත භාවනා වඩනවා.
ප්‍රථම ධානය ලැබුවා. Taman ලබාගත් බව කියන්නේ නැතුව තවත් අයට ප්‍රථම ධානය ලැබෙන්න උපදෙස් දෙනවා. අන්න සම්මා විහරණේ. තා කෙනෙක් දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය ලබනවා. අරූප සමාපත්තිත් ලබනවා. Taman ඒව වැඩුවා කියලා කියන්නේ නැතුව ඊට මාර්ග උපදේශ දෙනවා. එයින් බොහෝ දෙනෙක් ඒ ධ්‍යාන සමාපatti ලබනවා. ඊළාට යම් කෙනෙක් විපස්සනා ඥාන වඩන්න යොමු වෙනවා. අනිත් අයටත් ඒ මාර්ගය කියලා දෙනවා. යම් කෙනෙක් නාම රූප පරිච්ඡේද ඥානිය උපදවනවා. තවත් කෙනෙකුට ඒක සඳහා උපදෙස් දෙනවා. යම් කෙනෙක් ප්‍රතිපරිග්‍රහ ඥානිය උපදවනවා. තවත් කෙනෙකුට ඒක උපදවා ගන්න මාර්ගය කියලා දෙනවා. තා කෙනෙක් සම්මර්ෂණ ඥානෙ, උද්‍යව්‍ය ඥානෙ, භංග ඥානෙ, භය ඥාන, ආදීනව ඥාන, නිබ්බිදා ඥාන, මුංචිතු කම්මිතා ඥාන, පටිසංකානුපස්සනා ඥාන, සංකාරුපේක්ඛා ඥාන මේවා වඩමින් තවත් අයට මේ මාර්ගය කියලා දෙනවා. තමන් ඒ වඩනවා කියලා අනුන් විස්මිත කරන්නේ නැහැ. ඊළඟට තමන් සෝවාන් මාර්ගඵල ලබනවා යම් කිසි විදියකින් ඒ උසස් ගුණ පුරලා. තවත් කෙනෙකුට සෝවාන් වෙන්න මාර්ගය කියලා දෙනවා. තවත් කෙනෙක් සකදාගාමි වෙලා ඉඳගෙන තවත් අයට සකදාගාමි වෙන්න උපදෙස් දෙනවා. තව කෙනෙක් අනාගාමි වෙලා තවත් අයට අනාගාමි වීමට උපදෙස් දෙනවා. තවත් කෙනෙක් රහත් වෙලා රහත් වීමට උපදෙස් දෙනවා. තවත් කෙනෙක් ත්‍රිවිද්‍යා ලැබලා තවත් අයට ත්‍රිවිද්‍යා ලබන්නත් උපදෙස් දෙනවා. තව කෙනෙක් ෂට් අභිඥා ලැබලා තවත් අයට ඒක ලැබෙන්න සලස්වනවා. තවත් කෙනෙක් පටිසම්භිදා ලැබලා තවත් අයට ඒක ලැබෙන්න සලස්වන උපදෙස් දෙනවා. මෙන්න මේ පිළිවෙලට බුදු සසුනේහි පිළිවෙත් පුරනවා නම් සීලේ පටන් ඒ පුරණ ප්‍රතිපත්ති අනුන්වත් කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන්, අනුකම්පාවෙන් නිවරදිව කියා දීම සම්මා විහරණයේ හැටියට උගන්වනවා. දැන් මේ අපේ සංඝ පිරිසත්, මේ සිල් පිරිසත්, භාවනා නියෝගී පිරිසත් මේ දවස් 13ක් 14ක් පමණ කාලය තුල ඒ සම්මා විහරණයක් මේ සිද්ධ කෙලේ. භික්ෂුන් වහන්සේලා සීලේ පිහිටා ඉඳගෙන තවත් අයට සීලවන්ත වීමට උපදෙස් දෙනවා. එවැගේම භාවනා කර්මස්ථාන ඉගෙනගෙන තවත් අයට භාවනා කර්මස්ථාන කියලා දෙනවා. තමන් මේ වායෙන් ප්‍රයෝජන අධිගම ලැබුවා කියලා කියන්නේ නැහැ. ඒ ලැබෙන මාර්ගය කියලා දෙනවා. බුදුරජාන් වහන්සේත් ඒ විදිහට තමයි ලෝකයට උපදෙස් දුන්නේ. එනිසා දැන් මේ කාලයේ තුලදී මේ මහායාන ස්වාමින් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, දසසිල් මාතාවරු, අටසිල් උපාසක උපාසිකාවරු, පන්සිල් සමාදන්ව ගත් උපාසක උපාසිකාවරු සහ උපස්ථායක පින්නතුණුත් තම තමාට ශක්තිය ප්‍රමාණයෙන් මේ පිළිවෙත් වල යෙදුණා. එහි ශක්තිය මේ ජීවිතයේම ලැබෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන කුසල් කරන්න මෙලොව වශයෙන් විපාක ලැබෙන කොටසක්. ඒකට කියනවා දිට්ඨ ධම්ම වේදනීය විපාක කියලා. සීලී පුරන්න අනවද්‍ය සැපේ ලැබෙනවා. නිවැරදි සැපයක් විඳිනවා. ඉන්ද්‍රිය සංවරයේ වඩන්න කෙලෙසුන්ගෙන් තෙත් නොවන සැපයක් විඳිනවා. ඔය විදිහට සීලාදි ගුණ පුරන්න මානසික වශයෙන්ුත් කායික වශයෙන්ුත් සැප විඳිනවා. ඒ වගේම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණ දියුණු වෙනවා. මේ විදිහට ගුණ ධර්ම දියුණු කර ගැනීමෙන් මේ ජීවිතයේ තුල පූර්ව ජාතිවල පාරමී පුරාගෙන විත් තිබුණා නම්, බෝධිපාක්ෂික ධර්මයන් මුහු කරවා ගින් තිබුණා නම් මේ ජීවිතයේ තුල මාර්ගඵල ලබන්න මේ ප්‍රතිපදාව නිවැරදිව ප්‍රයෝජන වෙනවා, හේතු වෙනවා, උපනිශ්‍රේ වෙනවා. එනිසා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා බුදුරජාණන් වහන්සේ කාන්තෙන් සරුවඥයි. දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ කාන්තෙන් නෛර්යානිකයි, ස්වාඛාතයි. ඒ ධර්මයට අනුව මඟඵල නිවන් සුව ලැබූ ආර්යයන් වහන්සේලා කාන්තෙන් සුපටිපන්නයි. ඒ රත්නත්‍රි සතු අසීමිත සූවිසි මහා ගුණ බලයෙන් අපේ මේ සංඝ පිරිසට, මේ සිල් පිරිසට, මේ මෙහෙණි පිරිසට, මේ උපාසක උපාසිකා පිරිසට, උපස්ථායක පිරිසට හා සහකාර අනුග්‍රහක සෑම දෙනාටත්
මෙලොව වශයෙන්ම ආයු වර්ණ සැප බල ඥාන නිරෝගී සුව වැඩමින් සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගෙන ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විපස්සනා ඥාන වඩාගෙන ඊ타ම සුවසේ හේතු සම්පත් පරිද්දෙන් එවාගේ උත්සාහයේ පරිද්දෙන් මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගන්නට ශක්තිය බලය ධෛර්යය වීරිය ආරක්ෂාව ආශිර්වාදය රත්නත්‍රය අනුභවයෙන් ලැබේවා වැඩේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරමින් අපේ දේශනාව සමාප්ත කරන සමට තෙරු